ඔබට සුබ දවසක්. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉතා බහුල ලෙස ඔබ සමග පවතිවා. අද දවසේ මම ඔබත් සමග දෙවියන් වහන්සේගේ වචනයෙන් වටිනා පණිවිඩයක් බෙදා ගන්න සූදානම් වුණා. මම විශේෂ තේමාවක් යටතේ අද දවසේ ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්නට කල්පනා කරා. මම යොදාගත්ත තේමාව තමයි නපුරුකම් කරන්නන් සහ අධර්මිෂ්ඨකම් කරන්නන් නිසා කල නොකිරෙන්න යන තේමාව. මේ තේමාව සඳහා මම යොදාගත්ත දේව වචනය වන්නේ ගීතාවලිය 37 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 3 වෙනි වගන්තිය දක්වා වූ දේව වචනයේ කොටසයි. එහි මෙසේ සඳහන් වෙනවා. මම කියවන්නේ නව අනුවාදයෙන්. නපුර කරන අය නිසා කල නොකිරෙන්න. අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න. ඔව්හු තනපත් මෙන් වියලී යති. නිල් පලා මෙන් මැලවී යති. සමිඳුන් කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න. දේශයේ සුවසේ වෙසෙන්න. බොහෝ විට කිතුණුවන් ලෙස ඔබ දේව බය ඇතුව ධාර්මික ලෙස ජීවත් වෙමින් සමාජයට යහපත කරමින් කැපවීමෙන් යුක්තව සේවය කරන විට ඔබට විරුද්ධව කතා කිරීමට, හිංසා පීඩා කිරීමට, ඔබට නපුරුකම් කිරීමට, දුෂ්ටකම් කිරීමට, අධර්මිෂ්ඨකම් කිරීමට මිනිසුන් නැගිටින විට ඔබ ඒ ගැන පුදුමයට සහ විස්මයට පත් වෙනවා විය හැකියි. එසේම ඔබ කිසිවෙකුට හෝ කරදරයක් හිරිහැරයක් නොකොට, නපුරක් නොකොට, ඉතා අහිංසක ලෙස, ආදර්ශමත් ලෙස, ධාර්මික ලෙස, යහපත් ලෙස දේව බය භක්තියෙන් යුක්තව ජීවත් වෙන විට මිනිසුන් ඔබට අයහපත කිරීම ගැන, නපුරු ලෙස හැසිරීම, ක්‍රියා කිරීම ගැන, ඔබ ගැන අගුණ බොරුවෙන් ප්‍රකාශ කරමින් ඔබට නින්දා අපහාස කිරීම ගැන කාරණාවක් නොමැතිව මිනිසුන් ඔබට විරුද්ධ වී ඔබට වෛර වීම ගැන කල්පනා කිරීම නිසා මානසික ලෙස පීඩනයට සහ පීඩාවට පත් වී අධෛර්යමත් වී කලකිරී සිටිනවා විය හැකියි. සමහර විට ඔබ නපුරු මිනිසුන්ගේ තර්ජන ගර්ජන වලට බිය වී දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල අත්හැර දැමීමට සිතනවා විය හැකියි. එසේම ඔබ සේවය කරන අයෙකු නම් සේවය අත්හැර දමා වෙනත් පළාතකට ගොස් පාඩුවේ ජීවත් වෙනවා. මිනිසුන්ට සේවය කිරීමෙන් වැඩක් නැහැ. මිනිසුන්ට යහපත කිරීමෙන් වැඩක් නැහැ. මිනිසුන් නපුරුයි, දුෂ්ටයි, අධර්මිෂ්ඨයයි සිතමින් කලකිරී සිටිනවා විය හැකිය. සමහර විට ඔවුන් සමග ඔබ කෝප වී, උදහස් වී, ඔවුන්ට විරුද්ධව නැගී සිටීමට උත්සාහ කරනවාද විය හැකියි. එසේනම් අද දවසේ දේව වචනය ඔබ සඳහායි. අද දවසේ දේව වචනය තුළින් දෙවියන් වහන්සේ ඔබට පැහැදිලි ලෙස කතා කරන සේක. අද දේව වචනය දෙස නැවත බලන්න. ගීතාවලිය 37 වෙනි පරිච්ඡේදයේ පළමු වගන්තියේ සිට 3 වෙනි වගන්තිය දක්වා අපි නැවත කියවමු. නපුර කරන අය නිසා කල නොකිරෙන්න. අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න. ඔහු තනපත් මෙන් වියලී යති. නිල් පලා මෙන් මැලවී යති. සමිඳුන් කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න. දේශයේ සුවසේ වසන්න. මේ දේවවචනය කියවනකොට අපිට එහි පවසන පළවෙනි වැදගත් කාරණය කුමක්ද?
එහි පවසනවා නපුර කරන අය නිසා කල නොකිරෙන්න කියලා. ඔවුන්ට ඊර්ෂ්‍යා නොකරන්න කියලා අපිට පවසනවා. මෙසේ දේව වචනේ පවසන්නේ ඇයි? කලකිරීම තුළින් අවසානයේ ඔබත් කෝප වී උදාස් වී නපුරට නපුර කිරීමට ඔබ තුළ පෙළඹීමක් ඇති විය හැකි නිසයි. බලන්න ගීතාවලියේ 37 8 වෙනි වගන්තිය. මේ පිළිබඳව එහි ඉතා පැහැදිලි ලෙස සඳහන් වෙනවා. එහි මෙසේ පවසනවා. කෝපයෙන් වළකින්න, උදාසීන නැත්වන්න, නොකලකිරෙන්න. මේවායි නැතිවන්නේ නපුර පමණක්ය. එසේම දේව වචනේ තවදුරටත් අපි අධ්‍යයනය කරන විට කියවන විට රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ මෙසේ පවසනවා. නපුර පිළිකුල් කරන්න, යහපතට ඇලුම් වෙන්න කියලා. මන්ද දෙවියන් වහන්සේ නපුර පිළිකුල් කරනවා. එසේම තවදුරටත් රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ මෙසේ ප්‍රකාශ කරනවා. නපුරට නපුර නොකරන්න. එසේම රෝම 12 වෙනි පරිච්ඡේදයේම 21 වෙනි පදයේ මෙසේ පවසනවා. යහපතින් නපුර පරාජය කරන්න කියලා. මන්ද යහපත නපුරට වඩා බලවත් වන අතර යහපත සමග දෙවියන් වහන්සේ ක්‍රියා කරන සේක. එසේම රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය මෙසේ ප්‍රකාශ කරනවා. ඔබට පීඩා කරන්නන්ට ශාප නොකොට ආශිර්වාද කරන්න. එසේම මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි වගන්තියේ යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කරා. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් උදෙසා යාඥා කරන්න. ඒ වගේම තවදුරටත් රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ මෙසේ ප්‍රකාශ කරනවා. පලිගන්න යන්න එපා. දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ හරින්න. ඇයි දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ හරින්න කියන්නේ? ඒකට හේතුව තමයි නපුරුකම් කරන්නන්ට දීර්ඝායුෂ නොමැති වීම. නපුර කරන්නන්ට කල් පැවැත්මක් නැහැ. ඔවුන්ගේ ආයුෂ කෙටි. බලන්න ගීතාවලිය 37 දෙවැනි පදේ එහි මෙසේ සඳහන් වෙනවා. ඔහු තනපත් මෙන් වියලී යති, නිල් පලාමෙන් මැලවී යති. මේ පදයෙන් ප්‍රකාශ කරන්නේ නපුරුකම් කරන්නන්, අධර්මිෂ්ඨකම් කරන්නන්, දුෂ්ට මිනිසුන් වැඩිකල් නොගොස් ඉතා ඉක්මනින් මද කලකින් නැති වී යන බවයි. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කරන අය සියලුම ආශිර්වාද උරුම කර ගනිමින් දීර්ඝායුෂ භුක්ති විඳිමින් ප්‍රීතියෙන් ජීවත් වනු ඇති බව ගීතාවලිය 37 පවසනවා. නපුරුකම් කරන්නන්, අධර්මිෂ්ඨකම් කරන්නන්, දුෂ්ට මනුෂ්‍යයන් විනාශ වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. ඔබ ඔවුන් ගැන යාඥා කරන විට දෙවියන් වහන්සේ ඔවුන්ට වෙනස් වීමට අවස්ථාවක් දෙනවා. නමුත් ඔවුන් වෙනස් නොවෙනවා නම්, පසුතැවිලි නොවෙනවා නම්, නොකඩවාම නපුරුකම් කරමින්, දුෂ්ටකම් කරමින්, අධර්මිෂ්ඨකම් කරමින් සිටිනවා නම් ඔවුන් ටික කලකින් විනාශ වෙලා යනවා. එය ඔබගේ දෑසින් ඔබ දකින්නට යනවා. නපුරට සහ අධර්මිෂ්ඨකමට දීර්ඝායුෂ නොමැති බව අපි වටහා ගත යුතුයි. මේ නිසා
අපට දේව වචනය පවසන මීළඟ වැදගත් කරුණ වන්නේ ඉවසිලිවන්තව සිටින්න කියයි. බලන්න ගීතාවලිය 37 වෙනි පදය. සමිඳුන් කෙරෙහි රඳා එතුමානන්ගේ පැමිණීම ඉවසිල්ලෙන් බලා සිටින්න. අපිට දේව වචනය ප්‍රකාශ කරනවා ඔබට මිනිසුන් දුෂ්ට විදිහට, නපුරු විදිහට, අධර්මිෂ්ඨ විදිහට සලකනකොට, කටයුතු කරනකොට, ක්‍රියා කරනකොට, හැසිරෙනකොට ඉවසිලිවන්තව සිටින්න කියලා. ඉතින් අපිට දේව වචනේ පවසන්නේ ඉවසිලිවන්තව දෙවියන් වහන්සේ ක්‍රියා කරන තුරු බලා සිටින්න කියයි. ඒ කෙතරම් අනර්ගවාදයක්ද සහ අනර්ග උපදේශනයක්ද. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මිනිසුන් ඔබට නපුරුකම් කරමින්, අධර්මිෂ්ඨකම් කරමින්, දුෂ්ට ලෙස ක්‍රියා කරන විට මීළඟට ඔබට වැදගත් වෙන, ඔබ කළ යුතු තවත් වැදගත් කාරණාවක් තියෙනවා. බලන්න හෙබ්‍රෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය. එහි මෙසේ පවසනවා. ඒ නිසා ඔබ අධෛර්යයට, විඩාවටපත් නොවන පිණිස තමාට විරුද්ධව නැගී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධතා ඉවසූ තැනන් වහන්සේ ගැන කල්පනා කර බලන්න. අපට දේව වචනය පවසන මීළඟ කාරණය තමයි යේසුස් වහන්සේ දෙස බලන්න කියලා. යේසුස් වහන්සේ දෙස බලන්න. උන්වහන්සේටත් බොහෝ මනුෂ්‍යයන් විරුද්ධ වුණා. නපුරු ලෙස, දුෂ්ට ලෙස, අධර්මිෂ්ඨ ලෙස උන්වහන්සේට විරුද්ධව මිනිසුන් ක්‍රියා කළා. උන්වහන්සේ යහපත කළ නමුත් නිස්කාරණේ මිනිසුන් උන්වහන්සේට වෛර කරා. උන්වහන්සේ සමග එකට සිටි යුදස් ස්කාරියොත් උන්වහන්සේව දුෂ්ට ලෙස සහ නපුරු ලෙස පාවලා දුන්නා. උන්වහන්සේට මිනිසුන් ඉතා බරපතල විදිහට නින්දා කළා, අපහාස කළා. උන්වහන්සේගේ මුහුණට කෙල ගැසුවා. උන්වහන්සේට පහර දුන්නා. වද හිංසාවට ලක්කොට අවසානයේ උන්වහන්සේව කුරුසියක තබා ඇනගසා මරණයට පත් කළා. උන්වහන්සේ කිසි වරදක් කළේ නැහැ. නමුත් උන්වහන්සේට අයුතු සහගත ලෙස වරදකරුවෙක් බවට පත් කළා. නමුත් උන්වහන්සේ තමන්ට නපුරුකම් කළ, අධර්මිෂ්ඨකම් කළ මිනිසුන්ගෙන් පලිගැනීමට ගියේ නැහැ. උන්වහන්සේ සෑම දෙයක්ම ඉවසගත්තා, දරාගත්තා. ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනර්ගයි නේද? අපටත් ක්‍රිස්තුස් වහන්සේ වගේ කටයුතු කළ හැකි. ඉවසීම අපිට ජයග්‍රහණය රැගෙන එනවා. මීළඟට අපිට වැදගත් වෙන තවත් කරුණක් තිබෙනවා. බලන්න ගීතාවලිය 37 4 වෙනි වගන්තිය සහ 5 වෙනි වගන්තිය කියන දේ එහි මෙසේ සඳහන් වෙනවා. සමිඳුන් කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න. සමිඳුන් කෙරෙහි ප්‍රීතිමත් වන්න. උන්වහන්සේ ඔබේ ආශාව ඉටු කරනු ඇත. එසේනම් අද දවසේ ඔබ ගන්නා වූ තීරණය කුමක්ද? ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා නොකඩවා භක්තිවන්තව යාඥා කරමින්, දේව වචනයට අනුව ජීවත් වෙමින්, සුපුරුදු ලෙස කැපවීමෙන් මිනිසුන්ට සේවය කරමින් මිනිසුන්ට යහපත කරන්න. අධෛර්යයට පත්වීම, කලකිරීම, බියවීම අත්හරින්න. මන්ද
ස්වාමින් වහන්සේ ඔබ සමග සිටිමින් ඔබට ජය දෙනසේක. උන්වහන්සේ ඔබේ වාතාවරණයන් ඉක්මනින් වෙනස් කරනසේක. ඔබගේ කැපවීමට, ඉවසීමට සහ දේව භක්තික ජීවිතයට ඔබට විපාක දෙනසේක. මේ නිසා පසුතැවිලි වෙමින් දෙවියන් වහන්සේ වෙතට නැවත හැරෙන්න. උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ හරින්න. එවිට උන්වහන්සේ ඔබ සිටින වාතාවරණයට මුහුණ දීමට අවශ්‍ය බලය සහ අනුග්‍රහය ඔබට දෙනවා ඇත. ඔබට ජේසු පිහිටයි.